උට්ල උදය කුමාර එවකට මූලස්ථාන පොලිස් පරීක්ෂක මීගමුව පොලිස් ස්ථානයේ මීගමුව වත්මන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තමයි මේ ප්‍රකාශය කරන්නේ. ඒක කරන්නේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට පාත්‍ර වෙච්ච වින්දිතයෙකුට සහ ඇගේ ස්වාමි පුරුෂයාටත් ඇගේ නීතිඥයාත් ඉදිරියේ. එහෙනම් අද මේ කිව ගෙනහිල්ලා රැට කිරි එකක් බීලා දරුවන් හදපන්. මේ වගේ කුරුළු කූඩු කැඩිලා යන්නේ දෙමව්පිය නිසා. ඒ වගේම නීතිඥයෝ නිසා. මේ නීතිඥයන්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළ දෙන්නට ඕනේ. මෙම නීතිඥවරයා උට්ලර් ඒ කියන්නේ වත්මන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක දෙවන වග උත්තරකරු ලෙස නම් කරමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනවා. ඒ නඩුවේ තීන්දුව 2026/3/31 ලබා දෙනවා. මෙම තීන්දුවේදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන් දෙපළක් දෙවන වග උත්තරකරු උට්ලර් සහ පළමු වග උත්තරකරු විසින් පෙත්සම්කාර නීතිඥවරයාගේ මූලික අයිතිවාසිකම් කඩ කළ බව තීරණය කරනවා. උට්ලර්ට රුපියල් 60,000ක් පළමු වග උත්තරකරුට රුපියල් 30,000ක් සිය පුද්ගලික මුදලින් වන්දි ලෙසත් රුපියල් 10,000 බැගින් වෙන්වෙන්ව ඔවුන් දෙදෙනාටම නඩු ගාස්තු ලෙසත් පෙත්සම්කරු නීතිඥවරයාට ගෙවීමට නියම වුණා. පෙත්සම්කාර නීතිඥවරයා මීගමුව පොලිසියට ගියේ තම සේවාදායිකාව වෙනුවෙන් පෙනී ඉන්න. ඇගේ සැමියාට විරුද්ධව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අතුරු ආරක්ෂක ආඥාවන් නිකුත් කරලා තිබුණා. එසේ තිබියදී උට්ලර් සහ දෙවන වග උත්තරකාර පොලිස් නිලධාරියා සැමියා සහ බිරිඳව පමණක් පොලිසියේ වෙනම කාමරයකට කැඳවා සිතාමතාම උපදෙස් ලබා දුන්නා. ඇයට නීතිඥ නියෝජනය ලබා ගන්න අවස්ථාව වැළැක්වුවා. උට්ලර් මේ වන විට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ වරදකරු වෙලා දින 28ක් ගත වෙලා. හැබැයි ඔහු තවමත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරනවා. මේක තමයි නීතිය සැමට සමානයි කියන්නේ.